බොහෝ කලකට පෙර සිංහපුර රාජධානී විජය නම් තරුණ කුමාරයෙක් සිය හිතුවක්කාර ක්‍රියා හේතුවෙන් රටින් පිටුවහල් කරනු ලැබුවා. විජය කුමරු සහ ඔහුගේ විශ්වාසවන්ත පිරිස නව නිවහනක් සොයා කැළඹුණු මහ සයුර තරණය කිරීමට පිටත් වුණා. මහා කුණාටුවකට හසු වූ නැව දරුණුඩස එහා මෙහා පැද්දෙන්නට වූ අතර එහි සිටි පිරිස බලාපොරොත්තුවෙන් හා එකිනෙකා වෙලාගෙන සිටියා. මුහුදේ දින ගණනාවකට පසු වෙහෙසට පත් වූ ඒ ගමන්කරුවෝ අබිරහස් දූපතක් වූ ලංකා වෙරළට ළඟා වුණා. ඝන වනාන්තරයේ මැදදී විජය කුමරුට යක්ෂ ගෝත්‍රයේ අබිරහස් රැජින වූ කුවේනිය හමු වුණා. යක්ෂයන් පරාජය කර දේශය තමා සතු කර ගැනීමට කුවේනිය විජයට උදව් කළ අතර එය නව රාජධානියක උපත සනිටුහන් කළා. සාමය යලි ස්ථාපිත වීමත් සමග විජය ලංකාවේ ප්‍රථම රජු ලෙස කිරුළු පැලඳුවා. එය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක ආරම්භය සනිටුහන් කළා. නමුත් දෛවයේ නියමය පරිදි විජය වනාන්තරය තුල බලවත් ශෝකයට පත් කරමින් කුවේනියව පළවා හැරියා. එදා පටන් විජයගෙන් පැවතෙන මෙම දූපත පාලනය කළ අතර ඔහු ශ්‍රී ලංකාවේ අභිමානවත් උරුමය ගොඩනැගුවා. They have passed like rain